හයි රොමේනියාවේ ඉන්න නංගි කෙනෙක් අලුතෙන් එයාගෙම කියලා බිස්නසයක් පටන් ගන්න තියෙනවා. ඉතින් එයායි පටන් ගත්තු බිස්නස් එකෙන් මාත් ඕඩර් එකක් දැම්මා. දැන් ඒ ඕඩර් එක ඇවිල්ලා තියෙන්නේ. යාලා බුකරස්ට් අවට ඉන්න ඕන කෙනෙකුට මේක ඩිලිවරි කරනවා. එන ඔයාලා යන්න අවශ්‍ය නැහැ. යාළම ළඟටම ගෙනත් දෙනවා. වැඩි විස්තර කියන්නම් වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. ඉතින් මගේ පාර්සලේ ඇවිල්ලා තියෙන්නේ. පාර්සල් දෙයක් තියෙනවා වෙන පේජ් එකක. එයත් මේක පටන් ගන්න තියෙන අලුතෙන්. අපි බලමු මොනවාද මේ වගේ තියෙන්නේ කියලා. අයිස් වෙන බලන්න දෙයක් නැහැ. මම ඕඩර් කරේ කෑම. මේක රටකජු බැදුම. කූනිස්සෝ චිලි පේස්ට් එක. ආයේ තියෙනවා මගේ ෆේවරිට් වටලප්පන්, කප් කේක්. ඔව්. මේක නම් පට්ට ලස්සනයි. ඒ වගේම රහත් තියෙන ඇති. ආයේ තියෙනවා මේක වෙන පේජ් එකක්. මේ පේජ් වල දෙකේම විස්තර ඔයාලට දාලා තියන්නම්. ඔයාලට ලේසි වෙන්න. ඔයාලට ඕඩර් එකක් දානවා නම් ඔයාලට ලේසි වෙන්න. මේ පේජ් දෙකම වෙන වෙනම. ටික මම ඕඩර් කරේ දිනේෂි ෆුඩ්. ඉතින් ඒ නංගින් තමයි මේ ටික ඕඩර් කරේ. ඒක තව තියෙනවා. මෙයාගේ මේ කෑම ටික විතරක් නෙමෙයි. කෑම සෙට් එකක්ම තියෙනවා. මේක රහට කමුද පේජ් එකකින්. ඉතින් මේ රහට කමුද පේජ් එකේ ඔයාලට ගන්න පුළුවන් සෙන්සුරාදා ඊටද විතරයි. රයිස් ඇන්ඩ් කරි, ෆ්‍රයිඩ් රයිස් එක වෙන්නේ ලෙයි 30යි. රයිස් ඇන්ඩ් කරි ලෙයි 25යි. මේ දෙකම ගන්න පුළුවන් වෙන්නේ සෙන්සුරාදා ඊටද විතරයි. ඔයාලට සෙන්සුරාදා ඊටද කෑම ගන්න අවශ්‍ය නම් එයාලට කලින් සතිය දවසක ඔයාලට ඕඩර් එක බාර දෙන්න. මේ නංගි පේජ් එකකින් දිනේෂ් ෆුඩ්ස් එකෙන් ගන්න පුළුවන් කූනිස්සෝ චිලි පේස්ට් එක, රටකජු බැදිම, වගේම කප් කේක්, ලප්පන්. ඊට අමතරව මෙයාලා ගාව තියෙන සම්බෝල, අටුමෝජු, සිංහල අච්චාරු. කූනිස්සෝ චිලි පේස්ට් එක වෙන්නේ ලෙයි 15යි. රටකජු බැදුම ලෙයි 10යි. කප් කේක් එක ලෙයි 15යි. වටලප්පන් එක ලෙයි 10යි. චිකන් සම්බෝලේ ලෙයි 18යි. අටුමෝජුව ලෙයි 15යි. සිංහල අච්චාරුව ලෙයි 20යි. ඕන එකක් තේ දවස්වල සෙන්සුරාදා ඉරිදා දවසක් ගන්න පුළුවන්. කලින් ඕඩර් කරන්න ඕන. ඔයාලට කියන්න තියෙන විශේෂම වාසිය තමයි බුකරස්ට් අවට ඉන්න ඕන කෙනෙක්ට පේජ් දෙකේම ඩිලිවරි ෆ්‍රී. එන්නම් ඇති හොඳටම කියෙව්වා. මට ඉන්න බෑ. බඩගිනි රහ බලමු. මම මේ රහට කමුදු පේජ් එකෙන් ඕඩර් කරේ ෆ්‍රයිඩ් රයිස් එකක්. මේකට මට දීලා තියෙනවා කට්ලට් දෙකක්, ඔම්ලට් එකක්, සොසේජස් කල්ලා, චිකන් ඩෙවල්. ඔව් මේක නම් පට්ටම ලස්සනයි. ඒක සිල්ලන්නේ කනක. මේ තියෙන්නේ කූනිස්සෝ චිලි පේස්ට් එක. මේ රටකජු බැදුම එකත් රහ පටයි. මේ තියෙන්නේ වටලප්පන්. වාව් මයි ෆේවරිට්. දැන් කාලා බලන්න යන්නේ. එකටම අපි රටකජු බැදුමෙන් පටන් ගමු. මේ තියෙන රටකජු බැදුම වාව් මරහයි ගයිස්. ආටම මාර මරහයි. සුවඳක් තියෙන හොඳට මරු මේක. මේ තියෙන චිලි පේස්ට් එක. සුවඳක් තියෙන හොඳට. පේස්ට් කන්න ඕන බත් එක හරි මොනා එක්ක හරි. උනට කමු. වව්. ඉරාවටම එකත් මාර මරහයි. මං ගත්තු නිසා කියනව නෙමෙයි. වට්ටම රහයි. කූනිස්සෝ රහ ඒ සැර සුපිරියරම තියෙනවා. ඊළඟට යන් මයි ෆේවරිට් වටලප්පන් එක. ගයිස් මේ තියෙන වටලප්පන් එක ඕ පැණි බේරෙනවා. කතා දෙකක් නෑ ගයිස්. මට කියන්න වචන නෑ. අතම හයි හොඳේ. ඊට මේක 10ට පාඩු නෑ. ලෙයි 10ට පාඩු නෑ. කජු ඇති වෙන්න දාලා තියෙනවා. ඒ වගේමයි රහත් සුපිරියරම තියෙනවා. පැණි බේරෙනවා මේ තියෙන කප් කේක් එක. අපි මේක කාලා බලමු. Wow. Wow guys, wow. නියමයි. නැතත් මේක නම් ඔයාලා අනිවාර්යෙන් try කරන්න ඕන. මේක වටලප්පන් එක ඉරාවට සුපිරියා. මේසි ෆුඩ් මම ඔක්කොම contact details ඔක්කොම පහලින් දාලා තියෙනවා. ඔයාලත් අනිවාර්යෙන් මේසි ෆුඩ්ස් එකකින් දේවල් try කරලා බලන්න. අටම රහයි. ඉතින් යමු. කෑම එක බලන්න. ගයිස් මේ තියෙන්නේ රහට කමුදු පේජ් එකෙන් ගත්තු එග් රයිස් එක. අපි රහ බලමු කට්ලට් එකක් කාලෙන්. මේ ඔක්කොම එක නිවාඩුව කන්න ඕන. මේ මම මේ ඔයාලට පෙන්වන්න ඕන නිසා කාලා පෙන්වන්නේ. දැන් වීඩියෝ එක ඉවරලා පිළියෙට කන්න ඕන. පිළිවෙලට කන්ඩේවල් ඔම්ලට්. වව්. එතනම සුවඳක් තියෙනවා හොඳටම. ගයිස් මේ සුපිරි ළමයි. අනේ වන්ද මේ පේජ් දෙකම අලුතෙන් පටන් ගත්තේ. මට පොඩියට පටන් ගන්න තියෙන්නේ. ඌට නෙමේ. මට පේජ් එකේම කෑම අට්ටම රහයි. අටම රහයි. යන වචන නෑ. ඉතින් ඔයාලත් හරි මේක try කරන්න. details ඔක්කොම මම පහලින් දාලා දෙන්නම්. contact number එක. හරි. මේ කියනකට try කරලා බලන්න. අටම රහයි. ඉතින් මට තවත් ඉන්න බෑ. මට මේ කෑම වල රස විඳින්න ඕන නිවාඩුවේ පාඩුවේ දැනසිල්ලේ මේ ඔයාලා තෝටයක් දාන්න.